ඒකේ sorry. Hi guys, welcome back to our YouTube channel. අද කුරුණෑගල අඩුවට බනිස් ගන්න තැනක් හම්බුණා. මේ කට්ටිය දන්නව නෑ ඇති කුරුණෑගල කට්ටිය නම් දන්නවනේ. කුරුණෑගල තියෙනවා පුවක්ගස් හන්දියේ කොළඹු වාලද? කොළඹු වාල මොකක්ද එහෙම කියලා කිව්වේ. කොළඹු වාල කියලා කැෆේ එකක් පොඩි. එතන තියෙනවා බන් රුපියල් 100 ඉඳලා. වෙන තැන් වල නෑනේ අර චීස් දාපුවා යන චීස් බන් කියලා තියෙන්නේ 100. අපි එතනින් අද ඔක්කොම නම් තිබුණ නෑ කොහොම හරි අපි ගියපු වෙලේ දෙකක් කොහෙද ඉවරයි. ඉතුරු ටිකෙන් ඔක්කොගෙම එක එක ගත්තා. මෙතන ඔක්කොම කීයක් වුණා? මෙතන ඔක්කොටම අපිට වුණා 1350. අපි ගත්තේ මේක චීස් බන් එක. ඒක වුණා රුපියල් 100 චීස් බන් එක. මේක ක්‍රිස්පි චිකන් එක. මේක වුණා රුපියල් 180. මේක මෂ්රූම් එක. මෂ්රූම් එක කීයද 130යි මෂ්රූම් 130යි. මේක ඩෙවල් චිකන් නේ. ඩෙවල් චිකන්. ඒකත් 180යි. මේක මොකක්ද මේක නම මතක නැහැ. ඒකත් කොහමද 170ක් වගේ. ඊට පස්සේ මෙයාලගේ බර්ගර් එකක් තියෙනවා පාටෙන් නැතේ. ඒක නම් සුපිරියරම තියෙනවා අය. බර්ගර් එක වුණා ඒක 400ක් වුණානේ. බර්ගර් 400ක් වුණා. එතකොට තව සවාන් එකක් තියෙනවා. සවර්ම එකක් තියෙනවා. මේක 250යි නේ. ඒක 250. අපි මේක ගේද්දි නිවිලා තිබුණේ. ඉතින් අපි oven එකට දාලා චුට්ටක් රත් කරගත්තා නේ. රත් කරලා දෙන්න. නැත්නම් නිමුණම කන්න අමාරුයි. ඉස්සෙල්ලාම අපි චීස් බන් එක කමු. රුපියල් 100 නේ. අත්තම චීස් සසක් තියෙනවා මයොනයිස් එකක් තියෙනවා. තාම රුපියල් 100ට මෙහෙම ගන්න බෑනේ. අත්තම වගේ. කුරුණෑගල කාපු කට්ටිය නම් දන්නවා මේකේ රස කොහොමද කියලා නේ. මයොනයිස් එහෙම දාලා දෙන හොඳට නේ. මේක තියෙන්නේ මේ මයොනයිස් සෝසුයි මේ ගෝවයි තියෙන්නේ. මාස මොකද්ද මේක? ඩෙවල් නේ. ඩෙවල් චිකන්. කොහමරි මේ අයිටම්ස් මේ ටිකට මේ බන් වලට අමතරව මේ තිබුණේ තව ආන්ද්‍රා බන් කියලා එකයි සොසේජ් බන් කියලා. ඒ දෙක ඉවර වෙලා මෙතන අපි බනිස් 5යි බර්ගර් එකයි සවර්මා එකයි. ඔක්කොම 7යි නේ. අපි ඔක්කොම 7යි ගෙනාවේ. එතන ඔක්කොම තියෙන්නේ අයිටම් 9ක් වගේ තමයි. ආසයි. අර මොනවාට ක්වොලිටි මම මාසම චීස් බන් එකට කනවා. මේක මයොනයිස් තමයි හොඳටම දාලා තියෙන්නේ මයොනයිස්. අසයිනේ ඒක. කොමාල් මස. ලුණු හැම ෆ්‍රයි කරලා දාලා හේ. මේක ෆ්‍රයි චිකන් එක. ලුණු හැම හොඳට ෆ්‍රයි කරලා දාලා තියෙන උම්මලකඩ ඒ චිකන් එහෙම තියෙනවා. ඕක ඩෙවල් චිකන් එක නේ. මේක තමයි ඩෙවල් චිකන් එක. රස පාට නම් තියෙනවා. උණුන එකක් තමයි ඒක මරුනේ. අම්මෝ මේක සරයි. සරයි. ඔව්. මොකක්ද දාලා තියෙන්නේ? අම්මෝ ඒක නම් පාට සරවත්‍රයක් ගෙනල්ලා නැන්නේ. සුපිරිය. ඒ මෙයත් නේදල් මාල් ලිට් ඇවි. නේදල් මාල් ලිට් ඇවි. අනිවාර්යෙන් ගියපු කෙනෙක්
දෙවෙනි පාටත් යනවා අනිවාර්යෙන්ම. අනික ගානත් අඩුයිනේ වෙන තැන්වල දැන් මේ වගේ එකක් ගන්න බෑන් රුපියල් 400කට වඩා වැඩිනේ. 350ක් හරි වෙනවනේ අඩුම. 400ක් වගේ වෙනවනේ මෙතන රුපියල් 100 ඉඳන් තියෙනවා. ගියපු කට්ටිය නම් ගොඩක් ඇති කුරුණෑගලනේ. සාමාන්‍ය 100 තියෙන චීස් බන් 3ක් විතර කෑවත් බඩ පිරෙනවානේ. මේක තමයි මෂ්රූම්. සෝස් ඇඩ් කරලා තියෙනවා. එතකොට ඒකට මයොනයිස් ඇඩ් කරලා තියෙනවානේ. සාමාන්‍ය මෙයාලා ක්වොලිටි එක දෙනවා කියන්නේ මෙහෙමයි. දැන් එතෙන්ට ගිහිල්ලා කද්දි යාලා වෙනම රත් කරලා දෙනවා. ෆ්‍රෙෂ් පිට දෙන්නේ ඔක්කොම. වෙන තැන්වල එහෙම නෑනේ. ගියා ගත්තා එහෙම ගන්න. මෙතන එහෙම නෑ. ඔක්කොම ෆ්‍රෙෂ් පිට. කොයි වෙලේ ගියත් හොඳට මේ ෆ්‍රයි කරලා දෙන්නේ. ඒක තමයි රසම. මෂ්රූම් එක චිකන් එකකට වඩා රසයි නේ. අද මේක තමයි ක්‍රිස්පි චිකන්. ක්‍රිස්පි චිකන්. ගොඩක් තියෙනවා බෑ. ඉතින් ක්‍රිස්පි චිකන් එක මේක 200ක්වත් උන්නේ නෑ නේ. 180. මේක වෙන තැන්වල ගන්න පුළුවන් ක්‍රිස්පි චිකන් දාපුවා නේද? නේ. ෂා. ඉතින් මේ සෑනාන වලට මේ තියෙන්නේ ක්‍රිස්පි චිකන්. يعني අපි දැන් බලමු මේකේ රහ කොහොමද කියලා. රසයි එක. රසයි. හරවන රහ නැහැ බෑ. මෂ්රූම්. මෂ්රූම් එක හොඳට හැපෙන්න තියෙනවා නේද නිකන්. ඒතර මේ ක්‍රිස්පි චිකන් එකත් හොඳයි. ඒකවත් වඩා මෂ්රූම් එකේ රසය එනවා හොඳට නේ. තමයි මේවටම විතර තියෙනවා මේ chai tea තියෙනවා. හයි බෙවරේජ් තියෙනවා නේ දීම් වල. දැන් තියෙන අපිට බර්ගර් try කරන්න. අම්මෝ ඒකේ සයිස් එක බර අනික. බර එහෙමත් කොච්චර බරයි? සාමාන්‍යයෙන් ග්‍රෑම් 500කට අඩුවෙන් තියෙනවා නේ. චුට්ටක් අඩුවෙන් වගේ. ඔව්. මේ බරයිනේ. හොඳට මේක දාලා තියෙන ක්‍රිස්ප්. ඉතින් බලන්නකනේ. දැන් අපි මේක try කරලා බලමු බර්ගර් එක. මේක ගන්නේ රුපියල් 400. 400ට ඉතින් මේ වගේ බර්ගර් එකක් ගන්න නෑනේ කොහේ. තේනවනේ සයිස් එක. සයිස් එකනේ. ඕ. කාරිවා. චිකන් එමයි සුපිරියට දාලා තියෙන චිකන් කුට්ටියම මේ. ක්‍රිස්පි චිකන් උත් දාලා තියෙන නිකන් චිකන් උත්. ඔක්කොම දාලා තියෙන්නේ. අම්මෝ. අහුව වෙනම මෙයාගේ එකක් ඉතින් කන්න අම්මෝ. අම්මෝ මාර මාසක් තියෙනවා. ඇතුලේ තියෙනවා ෆිලිං එකට ලුණු දාලා තියෙනවා. ලුණු දාලා තියෙනවා ඊට පස්සේ පොටැටෝ ෆ්‍රයි කරලා දාලා තියෙනවා ඊට පස්සේ සලාද කොලයක් තියෙනවා ආයේ ක්‍රිස්පි චිකන් තියෙනවා. දැන් රස්නේ නිමිලා. බර්ගර් එකක් කෑවොත් එහෙනම් බඩ පිරෙනවා. පිරියල්. හොඳටම තියෙනවා. පළවෙනි පාරට මේ බර්ගර් එක ගත්තනේ. මේකෙන් බර්ගර් කෑ බඩ පිරෙනවා හොඳටම. තව සවර්මා එකකුත් ඉතුරු වෙලා තියෙනවා. බැරි වෙයි වගේ. මේක තමයි රසම හැබැයි. මෙයාලගේ තව කැෆේ එකක් තියෙනකෝ කොළඹ වල තියෙනවා කිව්වා ගන්නේ. ඊට පස්සේ අපිට මේක නම් කන්න බෑ දැන්. අවසානයේ ඉතුරු වෙලා තියෙන්නේ ෂවර්මා එක. ඇතුලේ මොනවද තියෙන්නේ කියලා ඔයාලට කියන්න. ඩෙවල්ස් චිකන් තියෙනවා. ඊට පස්සේ ෆ්‍රයි කරපු පොටැටෝ තියෙනවා. ආයෙ තියෙනවා සලාද කොලයක්. එතකොට මයොනිස් තියෙනවා, සෝස් තියෙනවා. ඒ ටිකම තමයි තියෙන්නේ. අපි බලමු මේකේ රස. රසයි හරියට චුට්ටක් හැබැයි. ඈ. අම්මෝ. මට හිතෙන විදිහට මේ නයිකොච්චි දාලා තියෙන්නේ. ඒ මයොනිස් එක හැම මාර රසයි. මේ ඔක්කොම කන්න බෑත්තර ගත්තට දැන් නම් බඩ පිරෙනවා. තව අපිට බර්ගර් එකේ භාගයක් තියෙනවා. ෂවර්මා එකෙත් භාගයක් තියෙනවා. ඉතින් කියන්න ඕනේ මේ කුරුණෑගල නම් මේ වගේ අඩුවට තියෙන ප්ලේස් එකක් අපිට මේ වෙනකන් හම්බෙලා නැහැනේ. මේක තමයි අඩුවටම අඩුවට කියන්නේ ඉතින් මේ අඩුවට දෙනවා නම් ඉතින් සමහරව දෙන්නේ මේ ක්වොලිටි නැහැනේ. ක්වොලිටි නැහැ. මෙතන මෙයාලා ක්වොලිටියටම කරනවා. අපි දවස් දෙකක් ගියා කොහොම හරි යනකොට දවස් දෙකේම ඉවර වෙලා උදේ. ඔව්. ඉතින් මේකේ රසම මොකක්ද ඔයාලට? මට රසම චීස් බන් එකයි මේ මෂ්රූම් එක. මෂ්රූම් එකනේ. මේ ෆීලිං එකත් හොඳට දාලා තියෙනවා. ඒ කියන්නේ බාගෙට එහෙම දාලා නැහැ. ඔක්කොටම හොඳට ෆීල් කරලා තියෙනවා. ඔයාට රස මොකක්ද? මට රස බර්ගර් එකට අමාරු. බර්ගර් එක එකපාරක් කෑවත් මේ කන්න බෑ ඒක. අනික ඒකේ බර බලන්නකෝ. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් ගිහින් බලන්න. ඉතින් එතන මේම කෑම අරගෙන රිවිව් කරන්න තරම් ලොකු ඉඩක් නැහැ. සාමාන්‍ය දෙන්නෙක් තුන් දෙනෙක්ට වගේ ඉඳ ගන්න පුළුවන්. ලොකු ඒරියා එකක් නැහැ. ඒ හින්දා තමයි අපි ගෙදරට ගෙනල්ලා රිවිව් කරන්න හිතුවේ. ඉතින් කෑම ටික නම් මාරම රසයි. ඉතින් එහෙනම් අදට වීඩියෝ එක ඉවරයි. ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. බයි. බයි.